ඔයාලා නියම peer ගහ දැකලා තියෙනවද? අද ගොඩක් කට්ටිය දැකලා නැහැ. ඔයාලා ගොඩාක් දැකලා තියෙන කිලෝ peer. එහෙම නැත්නම් දෙමුහුන් peer. මේ තමයි නියම peer ගහ. අපි පොඩි කාලේ මේ වගේ ගහ උඩට නැගලා අත්තක් උඩ ඉඳගෙන peer ගෙඩි කාපු කාලේ මතකයි නේද? හැබැයි දැන් කට්ටියට නම් මේ ඉස්සෙන් මෙහා පැත්තේ කට්ටියට මේවා දන්නේ නැහැ. ඒ නිසායි මම මේ peer ගහ උඩ නැගලා ඔයාලට අද කරන්නේ. මේ peer ගහ කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඔයාලා මේකේ ගුණය දන්නවද? මේ peer ගහේ ගුණ කියා නිම කර නොහැක. මම හැමදාම කියන්නේ ඔයාලට ඒකයි. එච්චර හොඳ ඖෂධයක් තමයි මේ peer කියන්නේ. ඔයාලා කොලෙජින් වලට බෙහෙත් බොන මේ ලස්සන වෙන්න එක එක දේවල් පාවිච්චි කරනවා නේද? ඒ මොකුත් පාවිච්චි කරන්නේ. ඔයාලා මෙන්න මේ වගේ peer ගහකි දවසට peer ගෙඩිය ගානේ කන්නකො. ඔයාලගේ හැම පැහැපත් වෙන හැටි බලන්න. ඔයාලා ලස්සන වෙන හැටි බලන්න. ඔයාලගේ කොලෙජින් ඌනතාවයේ සම්පූර්ණ සපයන්න පුළුවන් එකම දේ තමයි මේ peer කියන්නේ. ඔයාලා කොලෙජින් බෝතලයක් අරගෙන අරලා බලන්න මොන සූද දෙන්නේ කියලා. ගොඩක් වෙලාවට එන්නේ peer සූද. ඒ කියන්නේ ඒ වගේ ෆ්ලේවර්ස් එකකින් කරන්න පුළුවන් නම් ඔයාලගේ හැම පැහැපත් කරන්න ඔයාලා ස්වාභාවික peer ගෙඩියක් කනවා නම් කොච්චර හොඳද කියලා බලන්න. ඒ වගේම තමයි. ඔයාලා දන්නවද මේ peer කොළ ගැන මම ප්‍රචාර කරලාද? කිසකෙස් ගලවගෙන යන එකට. මේ peer කොළ ටිකක් තම්බලා ඔළුව හොදන්න කියලා තියෙනවනේ මම. ඒතකොට ඔයාලගේ කිසකෙස් ගලවෙන එක නවතිනව නේද? ඊට අමතරව තව දෙයක් තියෙනවා. මේ වගේ දේශීය peer අපි කඩලා ගන්නවා මෙන්න මේ වගේ කොළ 7ක්. මේ වගේ peer කොළ 7ක් අරගෙන වතුර කෝප්ප 6ක් දාලා එකට දාලා හින්දන්න. දීලා බලන්න. ඔයාලගේ කොලෙස්ටරෝල් අඩු වෙන විදිහ බලන්න. සීනි වලට අඩු වෙන විදිහ බලන්න. සීනි වලට හොඳ ඖෂධයක් මේ peer කොළ තම්බල වතුර බොන්න. ඒ වගේම තමයි ඔයාලගේ හැමේ ඇති වෙන චර්ම රෝග වලට හොඳ ප්‍රතිකර්මයක්. මේ දේශීය වෙදකමේ තියෙනවා මම මේ වලට කියන්නේ. අපි peer කනකොට ඉස්සර ඇත්තටම කොච්චර කාලේ යනවද? හැබැයි සමහර වෙලාවට ඇට පිටින් කාවොත් පොඩි බඩේ අමාරුවක් හැදෙන්න පුළුවන්. ඒ නිසා හොඳට ඇට හපලා කන්න. විසි කරන්න එපා. ගොඩක් කට්ටිය කරන්නේ peer මදේ කනවා ඇට ටික කනවා ලෙල්ල විසි කරන peer වටේ. ඒක කරන්න එපා. peer ලෙල්ලේ තමයි ගොඩක්ම ಗುಣ තියෙන්නේ. ඔයාලා දන්නවද කොළ පාට ගතිය වැඩි තියෙන peer ලෙල්ලේ. ඒ නිසා කොලෙජින් වැඩිම තියෙන peer ලෙල්ලේ. මේ කොළවල තියෙන ගුණය තමයි අපේ සමට දෙන්නේ මේකේ. ගොඩක් වෙලාවට සමේ රෝග වලට හොත් peer කොළ. සමහර වෙලාවට ඔයාලට දද කුෂ්ඨ වන හොරි වගේ දේවල් හැදුනොත් එහෙම අපි කියනනේ කොහොම කොළයි peer කොළයි අමු කහයි එකට දාලා කොටලහක් කියලා ගාලා නාන්න කියලා. ඉතින් එච්චර ප්‍රබල ඖෂධයක් තමයි මේ කොහොම. ඉතින් මේ සමා වෙන්න ඕන මේ peer කොළ. එතකොට මේ peer කොළ තම්බලා බිව්වොත් එහෙම ඔයාලගේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ඔය දියවැඩියාවට පෙතිගිලින්න අපි ළඟට එන්න ඕනේ නැහැ බෙහෙත් ගන්න. ඔයාලා මේ හැමදාම මේවා බලලා මේ කාගෙන් හරි කමන්නේ මේවා ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔයාලා මේ ගැන හොයලා බලලා බොන්නකෝ. අපි කිව්වටම යන්න එපා. මේ ගැන පරීක්ෂණ කරන්න. හොඳට සෙවිල්ලෙන් ඉන්න. ඒකල ඔයාලා මේවා බීලා බලන්න. සමහර කට්ටියට නම් මේවා ඇලර්ජික් වෙනවා. කමක් නැහැ. ඒ කියන්නේ ඇලර්ජික් කට්ටිය මේවා බොන්න යන්න එපා. හොඳ කට්ටිය විතරක් බොන්න. අපි කාටවත් බල කරන්නේ.